ආශිර්වාදමත් දවසක්. ජීවිතය සරල කළොත් ජීවිතය කියන්නේ මොකක්ද? ඒ ගැන තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබත් මාත් මේ පොළවේ අපි ජීවත් වෙනවා. ඔබගේ වයස 90 අවුරුදු 20ද 30ද 40ද 50ද 60ද ඊට අනුකූල අත්දැකීම් ප්‍රමාණයක් ඔබට තිබෙනවා. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ වගේ කාලයක ජීවත් වෙනකොට 21 වෙනි ශතවර්ෂයේ ජීවිතය ගොඩක් සංකීර්ණයි, ජීවිතය විවිධයි. ඒ වගේම ජීවිතය අපිට තේරුම් ගන්න බැරි දෙයක් කියලා අපිට හිතෙනවා. නමුත් දේව වචනය ඒ නිසයි තමයි අපිට උදව් කරන්නේ ජීවිතය සරලවම තේරුම් ගන්න පුළුවන් කොහොමද? ජීවිතය සරලවම ගත්තොත්, ඒක සංක්ෂිප්ත කරලා ගත්තොත් ජීවිතයේ අර්ථවත් වෙන්නේ නැත්නම් ජීවිතයේ මූලික කාරණාවන් වෙන්නේ මොකද්ද? ඒ ගැන තමයි අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බලන්න යනවා අද දවසේ ලූක් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ ඉඳලා යේසුස් වහන්සේ වෙතට ආපු නීති විශාරදෙක් අහපු ප්‍රශ්නයක් ගැන. ඔබ දන්නවා පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවක් තිබුණා. යේසුස් වහන්සේ පැමිණෙන තෙක් ව්‍යවස්ථාවට අනුව තමයි යුදෙව් සෙනග ආණ්ඩු කරනු ලැබුවේ. යේසුස් වහන්සේට පස්සේ ටික කාලයක් යනකම් ඒ ව්‍යවස්ථාව තමයි මිනිසයන්ට මඟ පෙන්වුවේ. ඒ නිසා ව්‍යවස්ථාව ගැන හොඳ අවබෝධයක් තිබුණා මිනිසෙක් යේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේක අපිට උදව් කරනවා අපේ ජීවිතය සරලවම යේසුස් වහන්සේගේ කෝණයෙන් නැත්නම් දෙවියන් වහන්සේගේ කෝණයෙන් ජීවිතය කියන්නේ සරලවම මොකද්ද? මේක තේරුම් ගත්තොත් ඔබගේ ජීවිතය වඩාත් පහසු වෙන්න යනවා. එනිසා අපි බලමු පද කිහිපයක් කියවලා ලෝක 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට මෙහෙම කියනවා. බලව ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේව පරීක්ෂා කරමින් ආචාර්යනි සදාකාල ජීවනයේ උරුම කරගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදයි කීවේය. උන්වහන්සේද ව්‍යවස්ථාවේ ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේදයි ඇසූසේක. ඔහු උත්තර දෙමින් නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසීටත් ප්‍රේම කරව යනුයි. උන්වහන්සේ නුඹ උත්තර දුන්නා හරිය. එසේ කරන්න. එවිට නුඹ ජීවත් වන්නේ හියයි කීසේක. නමුත් ඔහු නිදොස් වෙන්න කැමැතිව මාගේ අසල්වාසියා කවුදයි යේසුස් වහන්සේගෙන් ඇසුවේ. ඊ타මත්ම වැදගත් ප්‍රශ්නයක් මේ ව්‍යවස්ථාව සම්බන්ධ ප්‍රධානිය යේසුස් වහන්සේගෙන් අහනවා. ඔහු අහනවා සදාකාල ජීවනය ලබා ගන්න මම මොකද කරන්න ඕනේ? මේ ව්‍යවස්ථාව උගන්වන්නා එක දෙයක් හරියට අවබෝධ කරගෙන තිබුණා. ඔහු දැනගෙන හිටියා ඔහුගේ ජීවිතයේ ඉලක්කය මොකද්ද කියන එක. ඔහුගේ ජීවිතයේ අවසාන ගමනාන්තය මොකද්ද? ඔහුට කොතනටද යන්න ඕනේ කියන අවබෝධය ඔහුට තිබුණා. එනිසා ඔහුගේ ප්‍රශ්නය ඉතාමත් ප්‍රඥාවන්ත ප්‍රශ්නයක්. සදාකාල ජීවනය ලබා ගන්න මම මොකද්ද කරන්න ඕනේ? ඔබගේත් මගේ ජීවිතේ අරමුණ මොකද්ද? අවසාන ගමනාන්තය මොකද්ද? මේ පොළවේ අපි කරන හැම දෙයක්ම අවසානයේදී යොමු කරන්න ඕනේ. නැත්නම් ඒක අවසාන ප්‍රතිඵලය වෙන්න ඕනේ මොකද්ද? මම විශ්වාස කරනවා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබත් මාත් අපගේ උත්සාහය මේ පොළව අපි ජීවත් වෙන කාලය තුළදී ඒක අපි පාවිච්චි කරනවා ගොඩනගා ගන්නට ස්වර්ග රාජ්‍යයට නැත්නම් සදාකාල ජීවනයට ප්‍රවේශ වෙන්න අපිට අවස්ථාවක් ලබා දෙන පිණිස. ඒක තමයි ජීවිතය තුළ අපි කරන්නේ. අපි ගොඩක් දේවල් ගොඩනගනවා. නමුත් ගොඩනගන බොහෝ දේවල් අපි මේ පොළවේ දමා යන්න යනවා. මොකද අපගේ සදාකාලික වාසස්ථානය මේ ස්ථානය නොවේ. එනිසා මම ප්‍රථමයෙන්ම ඔබට අභියෝග කරලා ඔබ මෙනෙහි කරලා බලන්න ඔයාගේ ජීවිතේ ඔයාගේ ගමනාන්තය, ඔයාගේ අවසාන ප්‍රතිඵලය, ඔබගේ ඉලක්කය කොහෙද? ඊටමත්ව වැදගත් ඔබත් මාත් ඒක තේරුම් ගන්න එක. මොකද සදාකාල ජීවනයේ සමහරක් වෙලාවට සදාකාල ජීවිතය ස්වර්ග රාජ්‍ය කියන ඒ අවසාන ගමනාන්තය සමහරක් වෙලාවට අපි ජීවත් වෙනකොට අපිට මග හැරෙනවා. අපිට අමතක වෙනවා. සමහරක් වෙලාවට අපිට තිබෙන කාර්යබහුලත්වය සහ අනිකුත් ප්‍රමුඛතාවයන් වලින් ඒක වැහෙනවා. එනිසා එතකොට අපි ජීවත් වෙන්නේ සදාකාලික ජීවිතය ඉලක්ක කරගෙන නෙමෙයි. සමහරක් වෙලාවට ඒ මොහොතේ ඒ කාලේ තිබෙනා වූ ඒ ට්‍රෙන්ඩ් එකට අනුව, අවශ්‍යතාවයට අනුව, හදිසිභාවයට අනුව සහ අපගේ අත්පත් කර ගැනීමට අනුව. නමුත් අපි යමතක කරන්න හොඳ නැහැ. ඔබත් මාත් මේ පොළවේ ගත කරන ජීවිතය දවසක අවසන් වෙන්න යනවා. ඒ අවසන් වුණාම අපි ස්ථාන දෙකකින් එකකට සදාකාලයේම ජීවත් වෙන්න අපි යනවා. එකක් තමයි සදාකාලික ස්වර්ගය, අනිත් එක තමයි සදාකාලික නිරය. එනිසා එතනින් කොතනටද යන්නේ කියන එක තීරණය වෙන්නේ ඔබත් මාත් මේ පොළවේ ගමන් කරන ජීවිතය. එනිසා තමයි යේසුස් වහන්සේව අඳුරගන්න එක, යේසුස් වහන්සේ මගේ ජීවිතයට පිළිගන්න එක, උන්වහන්සේව අනුගමනය කරන එක වැදගත් වෙන්නේ. මොකද ඒක තමයි යතුරු ස්වර්ග රාජ්‍යයට එන්න. නමුත් මෙතන මේ
ප්‍රශ්න අහන නීති විශාරදයට යේසුස් වහන්සේ කියනවා ව්‍යවස්ථාවෙහි කියා තිබෙන්නේ මොකද්ද? ඔහු කියනවා ව්‍යවස්ථාවේ කරුණු දෙකක් කියනවා. එකක් තමයි නුඹේ මුළු හදවතෙන්, බුද්ධියෙන්, ශක්තියෙන් ඔබගේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට. දෙවැනි එක නුඹට මෙන් නුඹගේ අසල්වාසියට ප්‍රේම කරන්න. යේසුස් වහන්සේ කියනවා නුඹ කිව්වා හරි. සබවින්ම යේසුස් වහන්සේට ප්‍රේම කරන්නේ නැතුව උන්වහන්සේ අපගේ ජීවිතයේ පුද්ගලික ගැලුම්කාරය හැටියට අපිට පිළිගන්න බෑ. ඒ නිසා යේසුස් වහන්සේට දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නම්බර 1. නමුත් යේසුස් වහන්සේට ප්‍රේම කරන කෙනෙක්ට ඔහුගේ හෘද සාක්ෂියට එකගව නැත්නම් යේසුස් වහන්සේගේ ඉගැන්වීම අනුගමනය කරන කෙනෙක් හැටියට ඉගැන්වීම වලට එකගව කිසිම මිනිසෙකුට වෛර කරන්න බෑ. මොකද වෛර කරන්නව එකම කෙනා, මිනිසයාට වෛර කරන එකම කෙනා සාතන්. ඒ නිසා ඔබටත් මටත් කාටවත් වෛර කරන්න බෑ. මොකද වෛර කරනවා නම් අපි සාතන්ගේ දරුවන් බවට පත් වෙනවා. එතකොට යේසුස් වහන්සේ කියනවා මේ කාරණා දෙක ඔබ කිව්වා හරි. ඔබ එක කළොත් ඔබ ජීවත් වෙන්න යනවා. ඉතින් හිතන්න දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ මනුෂ්‍යයන්ට ප්‍රේම කිරීම. ජීවිතය කියන්නේ සරලවම මෙන්න මේ කාරණා දෙක එකතුවක්. තවත් සංක්ෂිප්ත කළොත් ජීවිතය කියන්නේ ඇත්තරම සම්බන්ධතා. ඔබ දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවයත් ඔබට මනුෂ්‍යයන් එක්ක තිබෙනා වූ සම්බන්ධතාවයත්. ඒක තමයි ජීවිතය කියන්නේ. අනිත් හැම දෙයක්ම ඒක වටා තිබෙනා වූ දේවල්. ඔබගේ වාතාවරණ, ඔබගේ ව්‍යාපාරය, ඔබගේ මුදල්, ඔබට තිබෙනා වූ වත්කම්, ඔබට තිබෙනා වූ ප්‍රශ්න, ගැටලු හැම දෙයක්ම මේ කාරණා දෙක වටා ගොඩනැගිලා තිබෙනා වූ දේවල්. එස ජීවිතය සරලව මොකද්ද? දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමත් මනුෂ්‍යයන්ට ප්‍රේම කිරීමත්. ඔන්න ওই දෙක තමයි සරලවම ජීවිතය කියලා කියන්නේ. මේ දෙක තුලදී ඔබට සාර්ථක වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට මුළු හදවතින්ම, මුළු ශක්තියෙන්ම, බුද්ධියෙන්ම ප්‍රේම කරන්න පුළුවන්. ඔබට ප්‍රේම කරනවා වගේ ඔබගේ අසල්වාසියට, ඔබගේ මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්න ඔබට හැකියාව තිබෙනවා නම් ඔබ ජීවිතයේ ජයගත්තා වූ මිනිසෙකු බවට පත් වෙනවා. නමුත් ওই කාරණා දෙක මැද්දට නොයෙකුත් දේවල් එනවා. ඔබගේ ආත්මාර්ථකාමීත්වය, ඔබට තිබෙනා වූ උඩඟුකම, ඔබට තිබෙනා වූ වත්කම්, ඔබට තිබෙනා වූ මතයන්, ඔබ ජීවිතය අත්පත් කරගන්න කැමති දේවල්, මේ හැම දෙයක්ම එන්නේ දෙවියන් වහන්සේට තිබෙන ප්‍රේමයත් මනුෂ්‍යයන්ට තිබෙනා වූ ප්‍රේමයත් අතරට. සමහරක් වෙලාවට ඒ වයින් අපිට බාධා වෙනවා. සමහරක් වෙලාවට ඒවා ජය ගන්න අපි මහන්සි වෙන්න ඕනේ. නමුත් සමහරක් වෙලාවට අපිට අමතක වෙනවා ජීවිතය කියන්නේ සම්බන්ධතා කියන එක අමතක වෙලා ජීවිතය කියන්නේ අර මම කිව්ව දේවල් බවට සමහරක් වෙලාවදීපත් වෙනවා. අන්න එතකොට තමයි සැබවින්ම ඔබට ජීවිතය අතහැරෙන්නේ. ඔබට තිබෙන මේ භෞතික දේවල් සහ වාතාවරණ ඒ දේවල් අහිමුණා කියලා ඔබට ජීවිතය අහිමි වෙන්නේ නැහැ. සැබවින්ම ඔබට ජීවිතය අහිමි වෙන්නේ සම්බන්ධතා අහිමි වෙන්න පටන් ගත්තා. සම්බන්ධතා මොනවද? දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමත් මනුෂ්‍යයන්ට ප්‍රේම කිරීමත්. ජීවිතය සරලවම ඒකයි. ඒ නිසා ඔබට පුළුවන් නම් ජීවිතය මේ වගේ සරල කරන්නට මේ දෙවියන් වහන්සේ ඔබට උදව් කරන්න යනවා. මොකද එතකොට ඔබට පැහැදිලි අවබෝධයක් කිසිම වියවුලකින් තොරව ඔබට පේනවා මේක තමයි දෙවියන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි ජීවිතය කියන්නේ. ඒතර ඔබට ඒකට අවධානය යොමු කරලා ඒක තුළ ඉස්සරහට යන්න ඔබට පහසු වෙන්න යනවා. මේ දෙකෙන් ලේසි මොකද්ද? දෙවියන් වහන්සේට ප්‍රේම කරන එකද? මනුෂ්‍යයන්ට ප්‍රේම කරන එකද? මට විශ්වාසයි දැනටමත් ඔබ බලන ස්ථානයේ ඉඳලා ඔබ තීරණය කරන් ඇති මනුෂ්‍යයන්ට ප්‍රේම කිරීමට වඩා දෙවියන් වහන්සේට ප්‍රේම කරන එක ලේසි. ඇයි ඒකට හේතුව? විනාඩියක් අරන් හිතන්න. මේ වීඩියෝ එක පෝස් කරලා හිතන්න. ඇයි දෙවියන් වහන්සේට ප්‍රේම කරන එක පහසු? මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන එක පහසු වෙන්නේ දෙවියන් වහන්සේ කවදාවත් ඔබටවත් මටත් වරදක් නොකරන නිසා. උන්වහන්සේ සර්ව සම්පූර්ණයි. උන්වහන්සේ කිසිම අඩුපාඩුවක් නැහැ. උන්වහන්සේ කවදාවත් ඔබගෙත් මගෙත් හදවත රිදවන්නේ අපව අසමත් කරන්නේ නැහැ. උන්වහන්සේ කවදාවත් කියන්නේ 1969 ජූලි 25 වෙනිදා ඔබ මේ දේ කරා කියලා. උන්වහන්සේ කවදාවත් ඒ වගේ දේවල් වලින් ඔබවත් මාවත් අර්බුදයටපත් කරන්නේ. නමුත් මනුෂ්‍යයන් එහෙම නෙමෙයි. මනුෂ්‍යයන් අපව අසමත් කරනවා. අපේ අඩුපාඩු වලට පහර ගහනවා. අපව විවේචනය කරනවා. ඒ නිසා මනුෂ්‍යයට ප්‍රේම කරන එක අමාරුයි. නමුත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන එක ලේසි. මොකද උන්වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ කිසිම අඩුපාඩුවක් නැති සර්ව සම්පූර්ණ දෙවියන් වහන්සේ නිසා. ඉතින් ඔබත් මං වගේ නම් ඔබගේ අභියෝගය මනුෂ්‍යයන්ට ප්‍රේම කරන එක නම් එහෙනම් මේ ඊළඟ කොටස ඔබට අදාළ වෙනවා. මොකද මේ ව්‍යවස්ථාවේ ප්‍රධානියා යේසුස් වහන්සේගෙන් අහනවා රයිට්. ඔහු අහන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ කොහොමද? ඇයි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න මම මොනවද කරන්න ඕනේ කියන එක ඔහු අහන්නේ. ඇයි?
ඒක තමයි ලේසි එක. නමුත් ඔහු අහනවා වහන්සේ කියනවා අසල්වාසියට ප්‍රේම කරන්න ඕනේ. මම ප්‍රේම කරන පිණිස කවුද මගේ අසල්වාසිය? මේකට යේසුස් වහන්සේ ඊ타මත්ම හුරු පුරුදු උපමා කතාවක් කියනවා. ඔබ ලූක් පොත කියවනවා නම් උපමා කතාවන් රාශියක් ලූක් පොතේ තිබෙනවා. එකෙන් එකක් තමයි මේ යහපත් සමාරිතයාගේ උපමාව. යේසුස් වහන්සේ කියනවා මම සරලව ඊටාත් ඉක්මනට ඒ කතාව කියන්නම්. එක්තරා මිනිහෙක් යෙරිකෝ වින්දලා යෙරුසලමට ගමන් කරනවා. අතරමැදදී හොරු මුලකට අහු වෙනවා. ඔවුනට පහර දීලා ඔහුව කොල්ල කාලා ඔහුව තුවාල කරලා දාලා යනවා. ඔහු ඉන්නව මාර්ගේ වැටලා ඉන්නකොට ඒ ඇසලින් යනවා යුදෙව් පූජකෙක්. ඔහු මේ මිනිහයව දැකලා අතගසන්ට අකමැතිව අනිත් පැත්තෙන් ගමන් කරනවා. එතන යනවා තව ලෙවීවරයෙක්. ඔහුත් මේ මිනිහයව දැකලා පාර එහා පැත්තෙන් ගමන් කරනවා. නමුත් මෙතනට එනවා සමාරිත මිනිහෙක්. ඔහු දකිනවා මේ මිනිහයා තුවාල වෙලා ඉන්නවා. ඔහු තුවාල වලට තෙල් දාලා ඒක බැන්ඩේජ් කරලා තමාගේ කොට්ලුව අපිට දාලා නවතැම්පලට ගිහිල්ලා ඔහු වෙතන නවත්තලා ඔහුට සල්ලි ගෙවලා මේක මදි වුණොත් මම නැවත මේක ලබා දෙන්නම් කියලා ඔහුව රැක බලාගෙන බාර දීලා ඔහුගේ ගමන යනවා. යේසුස් වහන්සේ අහනවා මේ විශාරදයාගේ මේ වැටුණාව මිනිහයාට අසල්වාසිය වුණේ කවුද? ඔහු කියනවා ඔහුට උපකාර කරපු මිනිහයා. යේසුස් වහන්සේ කියනවා ඔබත් ගිහිල්ලා එලෙසම කරන්න. මොකද මේ කතාවෙන් කියන්නේ? ඇයි යේසුස් වහන්සේ සමාරිතයෙක්ව පාවිච්චි කළේ මේ කතාවේ මේ යුදෙව් මිනිහයාට අසල්වාසිය කවුද කියලා තේරුම් කරලා දෙන්න? ඊටමත්ම වැදගත් මූලධර්මයක් මේක පිටපස සංගවලා තිබෙනවා. ඔබගේ අසල්වාසිය කියන්නේ කවුද කියන එක ගැන. යුදෙව් මිනිහයන් ඔවුන්ගේ යුදෙව්කම ගැන ආඩම්බරයක් තිබුණා. ඔවුන් විශ්වාස කළා ඔවුන් දෙවියන් වහන්සේගේ සෙනඟ කියලා. නමුත් සමාරිතයන් කියන්නේ යුදෙව්වන් සමහරක් යුදෙව්වන් අන්‍ය ජාතිකයන්ව විවාහ කර ගැනීම නිසා ඔවුන් තුලින් පැවතාපු පරම්පරාවෙන් හැදුනා වූ ජාතියක්. ඒ නිසා ඔවුන් පවිත්‍ර යුදෙව්වන් නෙමෙයි ඔවුන් මිශ්‍ර ජාතියක්. ඒ කියන්නේ යුදෙව්වන් සහ වෙනත් අන්‍ය ජාතිකයන්ගේ මිශ්‍ර වීමක් තමයි සමාරිතයන් කියන්නේ. ඒ නිසා යුදෙව්වන් සමාරිතයන්ව ප්‍රතික්ෂේප කළා. මොකද ඔවුන් සම්පූර්ණ යුදෙව්වන් නොවුන නිසා. ඒ වගේම ඔබ ඉතිහාසය අධ්‍යයනය කළොත් මේ සමාරිතයන් ඔවුන් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළා. මොකද ඔවුන්ගේ විවාහයන් වෙනත් අන්‍ය ජාතිකයන් සමග සිදු වෙලා තිබුණ නිසා. එසා දෙවියන් වහන්සේට අමතරව සමාරිතයන් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළා. ඊට අමතරව සමාරිතයන්ට යෙරුසලමට එන්න අවස්ථාවක් නැති නිසා ඔවුන් වෙනත් ස්ථානයක් ප්‍රයෝජනයට අරගෙන ඒකේ දෙවියන් වහන්සේට නමස්කාර කළා. ඒ නිසා යුදෙව්වන් සැලකුවා මේ සමාරිතයන් කියන්නේ ද්‍රෝහීන් කොටසක්. දෙවියන් වහන්සේට විරුද්ධ සෙනඟක්. දෙවියන් වහන්සේව එපා කරපු සෙනඟක්. ඔවුන් එක්ක අපේ කිසිම පෑහීමක් නැහැ. අපේ කිසිම මිත්‍රකමක් නැහැ. අපිට ඕන එකට ගමන් කරන්න බෑ. ඒ නිසා හැමතිස්සෙම ඔවුන්ව ප්‍රතික්ෂේප කළා. ඔවුන්ව ඊටමත් පහත් ලෙස සැලකුවා. මොකද ඔවුන් මිශ්‍ර ජාතියක්. ඔවුන් දෙවියන් වහන්සේ වෙනුවට වෙන අයට නමස්කාර කළා. ඔවුන් වෙනත් නමස්කාර ස්ථානයක් ප්‍රයෝජනට ගත්තා, පාවිච්චි කළා. මේ නිසා ඔවුන්ව ප්‍රතික්ෂේප කළා, පැත්ත කර දාලා තිබුණේ. ඒ නිසා යුදෙව්වන්ට අකමැති නුරුස්සන සුරු ජන කොට්ටාශයක් තමයි මේ සමාරිතයන් කියන්නේ. ඉතින් යේසුස් වහන්සේ මේ කතාව යුදෙව්වට කියනවා මේ යුදෙව්වෙක් පාරේ වැටලා ඉන්නකොට ඔහුගේ සමීප යුදෙව්වන් දෙන්නෙක් එතනින් ගමන් කළා. හැබැයි ඔවුන් උදව් කරේ නැහැ. මොකද යුදෙව්වන්ට අනුකූලව ඔවුන්ගේ සහෝදරයන් නැත්නම් ඔවුන්ගේ අසල්වාසීන් උදේ තවත් යුදෙව්වන්ම තමයි. ඔවුන් අන්‍ය ජාතීන්ව ඔවුන්ගේ අසල්වාසීන් හැටියට සැලකුවේ නැහැ. නමුත් යේසුස් වහන්සේ අහන ප්‍රශ්නයක් උන්වහන්සේ සමාරිතයා වරන් ගිහිල්ලා සමාරිතයාව ඒ උපමා කතාවට ඇතුල් කළා. උන්වහන්සේ පෙන්නනවා මේ සමාරිතයා මේ යුදෙව් මිනිහයව දැක්කම මේ යුදෙව් මිනිහයා සමාරියාව ඉපදුන දවසේ ඉඳලා එපා කරපු මිනිස්සයා. ප්‍රතික්ෂේප කරපු කෙනා. ඔවුන්ව පහත් කළා. ඔවුන්ව ලැජ්ජාවට අපහාසයටපත් කළා. නමුත් මේ සමාරිතයා යුදෙව් මිනිහයව දැක්කම ඔහු මේ යුදෙව්වට අකමැති වුණා. ඔහු ගැන කිසිම ආසාවක් ප්‍රේමයක් නොතිබුණත් ඒ මොහොතේදී ඔහු අවශ්‍යතාවයෙන් ඉන්න එක දැකලා සමාරිත මිනිහයා ඔහුට උදව් කළා. යේසුස් වහන්සේට පෙන්වන කතාව මොකද්ද? ඔබගේ අසල්වාසියා කියන්නේ කවුද? ඔබගේ එහා පැත්තේ ගෙදර ඉන්න කෙනා නෙමෙයි. ඔබ ප්‍රේම කරන කෙනාට ප්‍රේම කිරීම අසල්වාසියට ප්‍රේම කිරීමක් නෙමෙයි. යේසුස් වහන්සේට පෙන්වනවා. ඔබගේ අසල්වාසියා කියන්නේ ඔබට ළඟ, ඔබට හුරු පුරුදු, ඔබ ආස කරන, ඔබ ප්‍රේම කරන පුද්ගලයා නෙමෙයි. උන්වහන්සේ කියන අසල්වාසියා කියන්නේ කවුද? ඔබ එපා කරලා, ඔබ ප්‍රතික්ෂේප කරලා, ඔබට නුරුස්සන සුළු, ඔබට අකමැති, නමුත් අවශ්‍යතාවයෙන් ඉන්නා වූ මිනිසයා. අන්න ඒ කෙනා තමයි ඔබගේ අසල්වාසිය වෙන්නේ. So ඔබට මෙන් ඔබගේ අසල්වාසියට ප්‍රේම කරන්න. ඔබ අකමැති, ඔබ නුරුස්සන, ඔබට ළඟටවත් ගන්න කැමති නැති මිනිසෙක්. ඔබ දිනපතා ආශ්‍රය කරන්න ඕනේ කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ඔහුට අවශ්‍යතාවයක් තියෙන මොහොතකදී ඔබට උදව් කරන්න පුළුවන් හැකියාව තියෙද්දී
නුඹට මෙන් නුඹගේ අසල්වාසට ප්‍රේම කරනවා කියන්නේ ඒ අවස්ථාවේදී ඒ මනුෂ්‍යයට උදව් කරන එක, උපකාර කරන එක. ඒක තමයි අසල්වාසයට ප්‍රේම කරනවා කියන එක. ඔබ මේ කතාව කියවොත් යහපත් සමාරිතයයි කතාව යේසුස් වහන්සේ මේ විශාරදයන් අහනකොට මේ මනුෂ්‍යයාට තුවාලකාරයට අසල්වාසියෙක් වුණේ කවුද? ඔහු කියන්නේ සමාරිතයා කියලා. ඔහුට සමාරිතයා කියන්නවත් ඔහුගේ දිම නැමෙන්නේ නැහැ. ඔහු කියන්නේ මොකද්ද? ඒ වෙලාවේදී ඔහුට උපකාර කරපු තැනත්තා තමයි අසල්වාසිය. ඔහුට සමාරිතයා කියලා කියා ගන්නවත් බෑ. අපේ හැමෝගෙම ජීවිතේ මම විශ්වාස කරනවා එවැනි මනුෂ්‍යයන් ඉන්නවා. සමහරට ඔබට අසාධාරණයක් කරපු, ඔබ ප්‍රතික්ෂේප කරපු, ඔබ තුවාල කරපු, ඔබ ලැජ්ජාවට පත් කරපු, ඔබ කරන දෙයට මොකක් හරි බාධකයක් කරන ඒ වගේ මිනිස්සු ඇති. දැන් ඕන් එක අපිට ආශ්‍රය කරන්න පැහැෙන්න හැමදාම බෑ. ඒක අපිට අමාරුයි සමහරක් වෙලාවට. නමුත් ඕන් අවශ්‍යතාවයෙන් ඉන්නකොට, ඔබට උපකාර කරන්න හැකියාව තියෙනකොට, ශුද්ධාත්මන වහන්සේ පෙළඹවීම ගේනකොට ඔබ කොහොමද ඒ වාතාවරණදී ක්‍රියා කරන්නේ? ඕක තමයි මනුෂ්‍යයට ප්‍රේම කිරීම කියන්නා වූ ඒ දෙවනි ආඥාවේ අපිට තිබෙනා වූ අභියෝගය. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම කොහොමත් ලේසි. ඔබට ප්‍රේම කරන මනුෂ්‍යයට ප්‍රේම කිරීම තවත් ලේසි. නමුත් ඔබ අකමැති මනුෂ්‍යයාට අවශ්‍ය අවස්ථාවේදී උදව් කරන එක. අන්න ඒක තමයි නුඹට මෙන් නුඹගේ අසල්වාසයට ප්‍රේම කිරීම කියලා කියන්නේ. ඒ සබන් කැමති ඔබ ධෛර්යමත් කරන්න. ජීවිතය සරලවම සම්බන්ධතා. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම, මනුෂ්‍යයට ප්‍රේම කිරීම. මේකෙන් ලේසි දෙවියන් වහන්සේට ප්‍රේම කරන එක. අමාරු මනුෂ්‍යයට ප්‍රේම කරන එක. නමුත් අපිට ප්‍රේම කරන අයට ප්‍රේම කරන එක ලේසි. නමුත් උන්වහන්සේගේ අභියෝගය ඔබ අකමැති කෙනා, ඔබ නුරුස්සන කෙනා, අවශ්‍යතාවයෙන් ඉන්නකොට ඒ කෙනාට ඔබට උපකාර කරන්නට ඔබට ධෛර්යය තිබෙනවද? ඔබට හැකියාව තිබෙනවද? දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබ පොළඹවනවද? එහෙනම් ඔබ දෙවියන් වහන්සේටත් ප්‍රේම කරලා මනුෂ්‍යයන්ටත් ප්‍රේම කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඔබ සබවින්ම ඔබගේ අවසාන ඉලක්කය දෙස බලාගෙන ගමන් කරන්නා වූ මිනිසෙක් බවට පත් වෙනවා. මොකද ජීවිතය සරලවම සම්බන්ධතා. මම හිතනවා මේ වචන ඔබට ආශිර්වාදයක් කියලා. ඔබට ජේසු පිහිටයි. නැවත ලබන සතිය මුණ ගැසෙමු.